සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මැණික් ව්‍යාපාරයේ යෙදෙද්දී සුලභවම අපිට හමුවන අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන වැදගත් උපකරණ කිහිපයක් ගැන තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නේ. ඉතින් මේ අපි මැණික් මිලදී ගන්න එහෙම නැත්නම් මැණික් මාකට් එකට එහෙම ගියාම අපිට සිද්ධ වෙනවා මේ මැණික් ගල් රෆ් ගල් විදිහට අපිට හම්බ වෙනවා. ඒ වගේම කට් ඇන්ඩ් පොලිෂ් ගල් විදිහට හම්බ වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ මැණික් ගල් වල තියෙන ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න. මෙතනදී අපිට මෙන්න මේ උපකරණ භාවිතා කරලා කොහොමද මැණික් ගලක් හරියට අඳුරගන්නේ, කොහොමද මැණික් ගලක් අපි හරියට මිලදී ගන්න කියන එක ඊටාම වැදගත්. මොකද අපිට මේ මැණික් ගලේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න නැතුව මැණික් ගල මිලදී ගන්න බෑ. මෙතනදී මෙන්න මේ මගේ අතේ තියෙන මෙන්න මේ ටෝච් එක. මේක ගොඩක්ම උපකාරී වෙනවා සාමාන්‍යයෙන් මැණික් වෙළඳපොලේදී මැණික් ගලක් අපිට මිලදී ගන්න ගියාම. අපිට ඒ ගල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් බලන්න වෙනවා. ඒ ගලේ පිටත ස්වභාවය, එතකොට වර්ණය වගේ දේවල් පරීක්ෂා කරද්දී අපිට මෙන්න මේ මැණික් බලන ටෝච් එක ඉතාමත් වැදගත්. පාට තුනක බල්බ් තියෙනවා මෙන්න මේ ටෝච් එකේදී. එතකොට පළවෙනි ලයිට් එක, මේ පළවෙනි එක තියෙන්නේ වයිට් කලර් ලයිට් එකක්. අල්ලට පේනවා මෙන්න මේ වයිට් කලර් ලයිට් එක. ඊට පස්සේ yellow කලර් ලයිට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ UV ලයිට් එක. එතකොට මොකද්ද මේ ලයිට්ස් තුනේ තියෙන වැදගත්කම? සාමාන්‍යයෙන් අපි වයිට් කලර් ලයිට් එක යූස් කරලා ඒ ගලේ තියෙන මතු පිට ස්වභාවය අපිට හොඳින් බලා ගන්න පුළුවන්. එතකොට ඒ ගලේ තියෙන බොඩි එක, එතකොට අපිට ගලේ තියෙන කහට පැල්ලම්, ඒ දේවල් අපිට හොඳට බලා ගන්න පුළුවන් මෙන්න මේ වයිට් කලර් ලයිට් එක යූස් කරලා. එතකොට මේ yellow කලර් ලයිට් එක යූස් කරලා කහ වර්ණයට කොහොමද ගල රියැක්ට් කරන්නේ? ඒ වගේම මැණික් ගල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් අපිට හොඳට බලන්න පුළුවන් මෙන්න මේ ලයිට්ස් පාවිච්චි කරලා. ඒතර මේ yellow color light එක පාවිච්චි කරලා අපිට මේ ගලේ තියෙන ඇතුළත ස්වභාවය, ඉන්ක්ලූෂන්ස්, ෆෙදර්ස් මොන හරි තරාසමක් තියෙනවා නම් ඒ දේවල් බලන්න තමයි අපි මේ yellow color light එක use කරන්නේ. මේ UV light එක අපි use කරන්න පුළුවන් ගලේ තියෙන ඉන්ක්ලූෂන්ස් බලන්න සහ අපිට පුළුවන් මේ ගල සාමාන්‍ය පාරජම්බෝල කිරණ එක සාමාන්‍ය UV light එකට කොහොමද ගල රියැක්ට් කරන්නේ සහ මේක ට්‍රීට් කරපු ගලක්ද මොකක් හරි එක ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒ ට්‍රීට් කරපු ගලක්ද කියලා අපිට යම්කිසි අයිඩියා එකකට අපිට එන්න පුළුවන් මෙන්න මේ UV light එක යූස් කරලා. ජෙම් ටෝච් එකක් භාවිතා කරන එකේ වැදගත්ම දේ තමයි අපිට ගලක් මිලදී ගන්න යද්දී අපිට පුළුවන් වෙනවා ඒ ගලේ තියෙන ස්වභාවය හරියට රීඩ් කරගන්න. ඒ ගල හරියට රීඩ් කරගන්න අපිට ගොඩක්ම උදව් වෙන උපකරණයක් තමයි මේ මැණික් බලන ටෝච් එක. එතකොට මේ කියන අපි මැණික් බලන ටෝච් එක ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕන රත්නපුර ටෝච් එක ගැන. රත්නපුර ටෝච් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඉන්නේ සාමාන්‍ය LED ලයිට් එකක් නෙවෙයි. මේකේ ඉන්නේ පිලමන්ට් බල්බ් එකක්. yellow color කහ වර්ණයෙන් තියෙන පිලමන්ට් බල්බ් එකක් තමයි එන්නේ. එතකොට මේ රත්නපුර ටෝච් එක අපිට ගොඩක්ම උපකාරී වෙනවා අපි ගෙවුඩ ගන්නවා නම්. අපි ගෙවුඩ මිලදී ගන්න අවස්ථාවලදී අපිට පුළුවන් මේ රත්නපුර ටෝච් එක පාවිච්චි කරලා හොඳට මේ ගෙවුඩ ගල ඇතුලේ තියෙන ස්වභාවය, සිල්කි අපියරන්ස් එක සිල්කි තියනවාද කොහොමද, මේ ගෙවුඩ ගලේ ඇතුලේ සිල්කි දිය වෙලා තියෙන්නේ, තරාසම්, එතකොට මේ ගලේ තියෙන පළුදු හොඳට රීඩ් කරගන්න අපිට රත්නපුර ටෝච් එක ගොඩක්ම වැදගත් කියලා. රත්නපුර ටෝච් එක සාමාන්‍යයෙන් පිලමන්ට් බල්බ් එකක් තියෙන හින්දා අපි ගොඩක් වෙලා ඒ ටෝච් එක ගහගෙන හිටියොත් ඒ පිලමන්ට් බල්බ් එක පිච්චෙන ස්වභාවයක් තියෙන. ඒකින්ද අපි ඒ ගැන අවධානයෙන් තමයි රත්නපුර ටෝච් එක පාවිච්චි කරන්න ඕන. රත්නපුර ටෝච් එක ඔයා පාවිච්චි කරනවා නම් ඒක ගැන හොඳට දැනුවත් වෙලා පාවිච්චි කරන්න. ඇත්තටම ගොඩක්ම හොඳ උපකරණයක් තමයි රත්නපුර ටෝච් එකත්. මේ මැණික් ව්‍යාපාරයට අපි වගේ කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට හොඳටම ප්‍රමාණවත් ටෝච් එකක් තමයි මේ ටෝච් එක. එතකොට මේ වගේ පොඩි ටෝච් එකක් යූස් කරන්න ඔයාලට පුළුවන් ඒ එතනදී හැම ගලක්ම අඳුනා ගන්න. කොහොමද මේ ගල් වල තියෙන සිල්කි අපියරන්ස් එක, කොහොමද මේ වාක්කුව හොයාගන්නේ වගේ දේවල් වලට මෙන්න මේ වගේ ටෝච් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ ටෝච් එක ගහලා ගලක් බලමු. දැන් මගේ ගාව තියෙන්නේ මේ පුෂ්පරාග ගලක්, කොවංගු පුෂ්පරාග ගලක්. මේක මම මේ ඉගෙන ගන්න
තමයි ගත්තේ. ඔයාලට පේන ඇති මේකේ තියෙන සිල්කි අපියරන්ස් එක. සාමාන්‍යයෙන් ටෝච් එක ගහද්දි මෙන්න මේ ටෝච් එක මේ වගේ අඩු කරන්න පුළුවන්. ගොඩක් අඩු කරලා සාමාන්‍ය මේ වර්ණය අන්න මේ වගේ ගොඩක් අපිට අවශ්‍ය ගන්නට මෙන්න මේ ටෝච් එක වර්ණය අඩු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ ගල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් paludu තරාසම් මොනවාද තියෙන්නේ නොර තියනවද ඒ කියන්නේ කලර් සෝනින් තියනවද කියලා මේ ගල ඇතුළට ටෝච් එක ගහලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට මේ ගල අරගෙන මේ උඩින් ටෝච් එක ගහලා අපිට බලන්න පුළුවන් මේ පැත්තේ වැඩිම අපිට සිල්කි අපියරන්ස් එකක් කොහෙද තියෙන්නේ කොයි හරියද තියෙන්නේ කොයි පැත්තටද අපිට මේ වාක්කුව ගන්න පුළුවන් කියලා අපිට මේ විදිහට ගල උඩින් ටෝච් එක අල්ලලා ගල උඩට ටෝච් එක අල්ලලා අපිට බලන්න පුළුවන් මේකේ අපිට වාක්කුව තියෙන දිශාව හරියට හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ සිල්කි අපියරන්ස් එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් හැකියාවක් මේ ටෝච් එකෙන් තියෙනවා. හොඳට මේ කහ වර්ණයට මේ ගල ඇතුළ අපිට හොඳට බලන්න පුළුවන් සහ මේකේ හොඳට සිල්කි අපියරන්ස් එක හොඳට රියැක්ට් කරනවා. මේ ගලේ තියෙන සිල්කි අපියරන්ස් එක හොඳට රියැක්ට් කරනවා මේ කහ ආලෝකයට. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපි ජෙම් බයි කරන්න යද්දී අපේ ජෙම් ටෝච් එක පළවෙනිම උපකරණය පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට තමයි මේ ටෝච් එක අපිට උපකාර වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන උපකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තමයි ට්විසර් එක. මේ ට්විසර් එකෙන් පුළුවන් අපිට ඕන විදිහට මැණික් ගලක් හසුරවා ගන්න. ඒ කියන්නේ මැණික් ගලක් වැටෙන්නේ නැති වෙන්න හොඳට අල්ලගෙන හොඳට මැණික් ගල වටේම බලන්න පුළුවන් උපකරණයක් තමයි මේ තියෙන්නේ. මෙතනදී ඔයාලට පේනවා මේ ට්විසර් එකේ තියෙන මේ ආධාරකයක්. මේ ආධාරකේ පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ට්විසර් එක මැණික් ගලක් මේ දැන් මෙන්න මේ දාර වලින් මෙහෙම අල්ලගෙන මෙන්න මේ ආධාරකේ පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක හොඳට ශක්තිමත්ව ටයිට් කරලා තියාගන්න හෝල්ඩ් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් මගේ ගහ තියෙන මැණික් ගලකින් කොහොමද මේ ට්විසර් එකට මේ මැණික් ගලක් ගන්න කියලා. මේ විදිහට ගන්න මැණික් ගල අපිට මෙන්න මේ හරිය තියෙන හෝල්ඩර් එකකින් මෙන්න මේ විදිහට තද කරලා අල්ල ගන්න පුළුවන්. එතකොට ගල හොඳට හසුරවන්න පුළුවන් හොඳ උපකරණයක් තමයි මේ ට්විසර් එක. මේක අපේ ඇඟිලි වලින් කරනවට වඩා ගොඩක්ම ලේසි අපි ට්විසර් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් මැණික් ගලක් බලන්න. ඉතින් මේ විදිහට තමයි මේ ට්විසර් එක පාවිච්චි කරන්නේ. අපිට මැණික් ගල හොඳට අල්ලගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අතෙන් මෙහෙම අරන් මැණික් ගලක් බලනවට වඩා ගොඩක්ම ලේසි උපකරණයක් තමයි ට්විසර් එක කියලා කියන්නේ. ඉතින් මේ විදිහට තද කරගත්තම ඔයාලට පේනවා කිසිම අපහසුවකින් තොරව අපිට මේ ට්විසර් එක හසුරවන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන උපකරණය තමයි මේ තියෙන්නේ. මේකට කියනවා 10x loop එක. ඒ කියන්නේ එහෙම නැත්නම් tree plate එක. 10x tree plate එක. ඉතින් අපි මේ tree plate එක පාවිච්චි කරන්නේ cut and polish ගලක ඇතුළත. ඒ කියන්නේ ඒකේ තියෙන perfect එක හොඳට බලන්න පුළුවන් හොඳ උපකරණයක් තමයි මේ තියෙන්නේ. මේක තමයි tree plate එක. ඉතින් මේ tree plate එකෙන් පුළුවන් දස ගුණයකින් අපි විශාලනය කළා අපිට මැණික් ගල රීඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි කොහොමද ඒක කරන්නේ කියලා අපි බලමු. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත මැණික් ගල තියෙනවා ට්විසර් එකෙන් ගත්ත එක. එතකොට මේ විදිහට අපේ හුරු අතට මේ විදිහට අපේ tree plate එක තියාගන්නවා. තියාගෙන මේ විදිහට අපිට පුළුවන් දැන් මෙන්න මේ විදිහට ට්විසර් එක රඳව ගත්තම අපිට ඒ තුලින් හොඳට බලන්න පුළුවන් මේ මැණික් ගලේ තියෙන ඇතුළත ස්වභාවය. එතකොට ඇතුළත තියෙන paludu, එතකොට මේ කට් එකේ තියෙන වෙනස්කම්, ඇතුළේ තියෙන feathers මොන හරි fingerprints තියෙනවා නම් ඒව බලන්න පුළුවන්. bubbles තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේ හොඳට ලං කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ tree plate එකෙන් ඇතුළ පේන්නේ කියලා. හොඳට ලං කරලා අපිට බලන්න පුළුවන්
හොඳට විශාලණය කරලා මේ මැණික් ගලේ ඇතුළ බලන්න පුළුවන්. මැණික් ව්‍යාපාරයේ යෙදෙන කෙනෙක්ට ගොඩක්ම වටිනා සහ වැදගත්ම උපකරණයක් තමයි මේ 10x loop එක කියලා කියන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මැණික් ගලේ තියෙන ඇතුළත ස්වභාවය කියන්නේ මේ විදිහට හොඳට නිරීක්ෂණය කරන්න මැණික් ගල හොඳට පරීක්ෂා කරන්න පුළුවන් මෙන්න මේ 10x loop එක පාවිච්චි කරලා. ඔයාලට පේනවා ඇති මේ විදිහට දැන් මේ මැණික් ගලේ තියෙන ඉන්ක්ලූෂන්ස් පේනවා. මේ කට් එකේ තියෙන වෙනස්කම් දුර්වලතා දෝෂ පළුදු ඔක්කොම මේ විදිහට අපිට බලන්න පුළුවන්. ඒකට තමයි මෙන්න මේ tree plate එක එහෙම නැත්නම් 10x loop එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කට් වල තියෙන වැරදි සහ මේකේ තියෙන මේ feathers ඔයාලට පේනවා ඇති මේ ඇතුළත තියෙන පොඩි fingerprint එකක් තියෙනවා. bubbles තියෙනවා, inclusions පළුද්ද තරාසමක් තියෙනවා මේ කිව්ලට් එක ආසන්නේ. මෙන්න මේවා ඔයාලට රීඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම මේ 10x loop එක සහ tweezer එක පාවිච්චි කරලා. උඩ ඒ විදිහට තමයි අපි අපේ මැණික් ශේෂ්ත්‍රයේ ගලක් අඳුරගද්දි මෙන්න මේ උපකරණ පාවිච්චි කරන්න. ඉතින් මේක පුරුදු වෙන්න මේක ඇත්තටම මුලදී මමත් මේ ගද්දි මේ ට්විසර් එකට මේ ගල අහුවෙන්නේ නැහැ. එතකොට මේ ගල වෙනස් වෙනවා පනිනවා. ඉතින් මේ උපකරණ අතට අරගෙන පුරුදු වෙන්න අතින් හසුරවන්න පුරුදු වෙන්න. එතකොට හරි ලේසි මේ මැණික් අඳුනා ගන්න. ගොඩක් වෙලාවට අපේ අර ඉස්සර අපි පාවිච්චි කරද්දි මේක මුල් කාලේ මේ උපකරණ දෙක මම අල්ලද්දි මට ඇත්තටම මේ ගල් හරියට අහුුන්නේ අල්ලන්න බෑ. හැබැයි ඒක ටික කාලයක් පුරුදු වෙද්දි මේ ඇඟිලි හුරු වෙනවා ඒකට. එතකොට අපිට ටක් ගාලා ලේසියෙන් අපිට ඕන විදිහකට මේ ගල සහ මේ ට්විසර් මේ උපකරණ හසුරවන්න පුළුවන් හැකියාවක් අපිට ලැබෙනවා. අපි මේ වගේ 10x loop එක පාවිච්චි කරද්දී හොඳට මේ ඇහැ ගාවට අරගෙන මේ කොටස අපේ කම්බුලේ ගෑවෙන ප්‍රමාණයට ගත්තනම් ඔයාලට ගොඩක්ම පහසුයි මේක බලන්න. ගොඩක්ම try කරන්න මේ S2ම ඇරලා මේ ගල ඇතුළ හොඳට බලන්න ඔයාලා උත්සාහ කරන්න. ඔයාලට පුළුවන් මේ ආකාරයට cut and polish ගලක් හොඳට රීඩ් කරගන්න. ඒ වගේම ගොඩක්ම වටිනා උපකරණ දෙකක් තමයි මැණික් ශේෂ්ත්‍රයේදී මෙන්න මේ උපකරණ දෙක. ඉතින් ඊළඟ උපකරණය තමයි ඔප්ටිකල් වයිසර් එක. ඒ කියන්නේ මැණික් පොලකට ගියාම ඔයාලා දැකලා ඇති ගොඩක් කට්ටිය මේ කැප් එක වගේ මෙන්න මේ උපකරණය පළඳිනවා. මේක ගොඩක්ම ලේසි අපිට රෆ් ගලක් හරි මැණික් ගලක් අපි අතට ගත්තම සාමාන්‍යයෙන් අපි පියවි ඇහැට පේනවට වඩා හොඳට විශාලණය කරලා මැණික් ගලක් බලන්න. එතකොට මේ උපකරණයත් ගොඩක්ම සුලභව මැණික් ව්‍යාපාරිකයෝ සහ මැණික් ආශ්‍රිත වැඩ කරන කට්ටිය භාවිතා කරන උපකරණයක්. මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ ඔයාලා දැකලා ඇති මාකට් එකේදී මැණික් ගන්න කට්ටිය රෆ් ගල් බලන කට්ටිය එහෙම ගොඩක්ම මේ වයිසර් එක පාවිච්චි කරලා මැණික් බයි කරනවා. ඉතින් අපි දැන් උපකරණ කිහිපයක් කතා කරා. අපිට ඊළඟට වැදගත් වෙන උපකරණයක් තමයි අපි මැණික් පොලට යද්දී අපිට දැනගන්න සිද්ධ වෙනවා අපි ගන්න ගලේ, ඒ කියන්නේ අපි මිලදී ගන්න ගලේ කැරට් බර ප්‍රමාණය අපිට අනිවාර්යයෙන්ම බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ස්කේල් එකක් පාවිච්චි කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ස්කේල් එකේ අපිට පුළුවන් කැරට් ප්‍රමාණය හරියට මැනගන්න. මේ වගේ ඔන් කරන් පස්සේ ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් හොඳ මත පිටක තියන්න ඕන මේ විදිහට තියලා අපිට මේක මැණික් ගලක් උඩ තිබ්බන් පස්සේ මේකෙන් අපිට වෙනස් කරගන්න පුළුවන් ග්‍රෑම් කැරට්ස් ඒ විදිහට මේ ටයිප් එක වෙනස් කරලා අපිට බලන්න පුළුවන්. මේක අතේ තියාගෙන කවදාවත් බලන්නේ නැහැ. මේක හොඳ මත පිටක තියලා අපිට මෙන්න මේ විදිහට ගලක් අපේ ස්කේල් එක උඩින් තිබ්බම එයා අපිට පෙන්නනවා මේකේ තියෙන කැරට් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් අපිට ගොඩක් වැදගත් උපකරණයක් තමයි ස්කේල් එක කියන්නේ මැණිකක් මිලදී ගන්න ගියාම.
ඉතින් ඒ නිසා ඔයාලා මණිකක් මිලදී ගන්න ගියත් එතකොට තව කෙනෙක්ට මණිකක් විකුණන්න ගියත් එතකොට ඔයාගේ ක්ලයන්ට් කෙනෙක්ට මේ මණිකක් බර කියන්න ගියත් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්න ඕන. මේක ගොඩක්ම වැදගත්. සාමාන්‍යයෙන් අපිට මණිකක බර ප්‍රමාණය දැනගන්න. එතකොට මණික් පොලේදී ඔයාලට සිද්ධ වෙනවා මේ මණික් ගල් වල කැරට් ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්න. ඉතින් ඔයාලත් මේ වගේ ස්කේල් එකක් යූස් කරන්න මණික් ව්‍යාපාරයේදී. ඉතින් අපි කතා කරා අපිට පාවිච්චි කරන්න තියෙන බේසික්ම උපකරණ කිහිපයක් ගැන. ඔයාලට මණික් පොලට ගියාම ඔයාලට මණිකක් මිලදී ගන්න අවස්ථාවක් ආවම සහ ඔයාලට මණිකක් විකුණන්න අවස්ථාවක් ආවම ඔයාලා මෙන්න මේ බේසික් උපකරණ කිහිපය පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ගුණාත්මක මණික් ගලක් මිලදී ගැනීමේ හැකියාව ඔයාලට මෙන්න මේ උපකරණ වලින් ලබා දෙනවා. ඔයාලට මේ උපකරණ හරියට හඳුන ගන්න පුළුවන් නම් සහ මේ knowledge එක ඔයාලට හරියට යූස් කරන්න පුළුවන් නම් මේ මණික් ව්‍යාපාරයේ වැඩ කරගෙන යන්න පුළුවන් මෙන්න මේ උපකරණත් එක්ක. අපි ඊළඟට කතා කරමු තවත් වැදගත් උපකරණයක් ගැන, පොලරස්කෝප් එක. මේ පොලරස්කෝප් එක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ලැබ් එකක් ඇතුලේ. ඒත් මණික් වෙළඳ පොළට එහෙම නැත්නම් මේ එළියේ අපි මණිකක් මිලදී ගන්න ගියාම ඔයාලට පුළුවන් මේ පොලරස්කෝප් එකනොට ස්පිනල් කාඩ් එක යූස් කරන්න. ස්පිනල් කාඩ් එකෙන් කරන්නේත් මේ පොලරස්කෝප් එකෙන් කරන වැඩේම තමයි. එතකොට මේ පොලරස්කෝප් එක කියන්නේ සාමාන්‍යයෙන් මණික් ගලක ඒකවර්තීතාවය සහ ද්විවර්තීතාවය කියන දෙක අඳුරගන්න. කියන්නේ මේ මණික් ගල ඒකවර්තීද එහෙම නැත්නම් මේ මණික් ගල ද්විවර්තී මණික් ගලක්ද කියලා හොයාගන්න එක. ඉතින් මොකද්ද මේ ඒකවර්තී මණික් ගලක් කියන්නේ? ඒ කියන්නේ මණික් ගලක් හරහා ආලෝක කිරණයක් ගමන් කරන විට ඒ ආලෝක කිරණය එක දිශාවකට විතරක් වර්ධනය වෙන ඒකවර්තී මණික් ගල් වලට තමයි මේ ඒකවර්තීතාවය කියලා කියන්නේ. කියන්නේ ස්පිනල්, ගානට් වගේ මණික් ගල් මේවා ඒකවර්තී මණික් ගල්. ඒ කියන්නේ මේ මණික් ගල හරහා ආලෝකය ගමන් කරන්නේ එක දිශාවකට විතරයි ඒක වර්ධනය වෙන්නේ. එතකොට ඒක තමයි සිංගල් රිෆ්ලෙක්ටිව් ගල් කියලා කියන්නේ. කියන්නේ ඒකවර්තී ගල්, ඒකවර්තීතාවය කියලා කියන්නේ අන්න ඒකට. එතකොට ද්විවර්තීතාවය කියලා කියන්නේ මේ ද්විවර්තී මණික් ගලක් ඇතුලෙන් ආලෝක කිරණයක් ගමන් කරන විට මේක වර්තන අක්ෂ දෙකකට බෙදෙනවා. එතකොට අපි පොලරස්කෝප් එකක් පාවිච්චි කරලා මේ ගල පරීක්ෂා කරද්දී මේ ගල කරකවද්දී අංශක 90න් 90ට ලයිට් ඩාර්ක් වගේ ඉෆෙක්ට් එකක් පෙන්වනවා. කියන්නේ මේ ගල නිවෙනවපත් වෙනවා වගේ අපිට බලන්න පුළුවන්. ඒ තමයි අර ඩබල් රිෆ්ලෙක්ටිව් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේ මණික හරහා ආලෝක කිරණ ගමන් කරද්දී වර්තන අක්ෂ දෙකකට බෙදෙන හින්දා තමයි අපිට ඒ විදිහට ඒ ගල නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට සමහර කිරින්චි මණික් ගල් වල අපිට බලන්න පුළුවන් මේ වගේම තව ස්වභාවයක්. ඒ තමයි anomalous double reflective effect එක. ඒ කියන්නේ මේක ඒකවර්තී මණික් ගලක් ඒත් එයා පෙන්නනවා මේක ඩබල් රිෆ්ලෙක්ටිව් විදිහට. ඒකට ගොඩක් කට්ටිය රැවටෙනවා මේක ටාෆයිට් ගලක් වෙන්න පුළුවන් කියලා. එයාලා ගොඩක්ම රැවටෙනවා. ඒත් මේක සාමාන්‍ය කිරින්චි ගලක්. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කිරින්චි ගල නිර්මාණය වෙද්දී, ඒ කියන්නේ මේ ගල නිර්මාණය වෙද්දී ගල ඇතුලේ තියෙන ආතතිය නිසා ඒ ගලේ තියෙන ස්පටික ව්‍යුහයට යම්කිසි ඩැමේජ් එකක්. එහෙම නැත්නම් මේ ස්පටික ව්‍යුහය විකෘති වුණාමත් මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් පෙන්වන්න බලනවා. ඒක හැබැයි ද්විවර්තීතාවය නෙමෙයි. ඒකට කියන්නේ anomalous double reflective effect එක කියලා. ගොඩක් වීදුරු ගල් වල සමහර සින්තටික් ගල් වල ඒ සමහර සින්තටික් ගල් ලැබ් එකක් ඇතුලේ නිෂ්පාදනය කරද්දී මේකේ සිසිලන ක්‍රියාවලියේදී සහ ඒ ක්‍රියාවලින් වලදී ඒ ගල ඇතුලේ ආතතියක් නිර්මාණය වෙනවා. එතකොට ඒ ආතතිය නිසා ඒ මණික් ගලේ ඇතුලේ තියෙන ස්පටික ව්‍යුහයට හානි වුණාම, ඒක විකෘති වුණාම ඒ හරහා හරි ක්‍රමවත්ව අර ආලෝක කිරණය ගමන් කරන්නේ නැහැ. එතකොට
සමහර විට ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට පේන්නේ මේ anomalous double reflective effect එක. මේක අර light dark නෙමෙයි නිකන් අර දඟරයක් යනවා වගේ ගතියක් ඔයාලට පේන්න තියෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ anomalous double reflective effect එක කියලා කියන්නේ. එතකොට ගොඩක්ම අපිට polariscope එක පාවිච්චි කරලා කොහොමද අපි මැණික් ගලක් මේක ඒකවර්තී මැණික් ගලක්ද දීවර්තී මැණික් ගලක්ද එතකොට anomalous double reflective effect එක පෙන්වන ගලක්ද කියලා අපිට හරියටම නිගමන වලට එන්න පුළුවන් මෙන්න මේ polariscope එක භාවිතා කරලා. එතකොට මැණික් ශාස්ත්‍රයේදී ගොඩක්ම උපකාරී වන තවත් හොඳ උපකරණයක් තමයි polariscope එක කියලා කියන්නේ. අපි ඊළඟට කතා කරමු cornerscope එක ගැන. මොකද්ද මේ cornerscope එකක් කියලා කියන්නේ? cornerscope එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මැණික් ගලක ඔප්ටිකල් ලක්ෂණ වඩාත් ගැඹුරින් පරීක්ෂා කරන්න පුළුවන් හොඳ උපකරණයක්. මේක polariscope එකත් එක්කම පාවිච්චි කරන අතිරේක උපකරණයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් cornerscope එකෙන් අපිට ගලක තියෙන අන්තරීක්ෂ රූප රඩ, ඒ කියන්නේ interference figures අපිට බලන්න පුළුවන්. දැන් අපිට දීවර්ති ගලක් ගත්තම ඒකේ සාමාන්‍යයෙන් uniaxial, biaxial කියලා දෙකකට බෙදනවා. ඒවා අපිට හරියට රීඩ් කරගන්න පුළුවන් මේ cornerscope එක පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් polariscope එකේදී අපි ගලක් බලද්දී අපිට දැක්කොත් ඒකේ අර rainbow colors අපිට cornerscope එක use කරලා තව දුරටත් මේකේ තියෙන මේ ගල බලන්න පුළුවන්. මේකේ තියෙන uniaxialද biaxialද කියලා. අපි දැන් කතා කරමු refractometer එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ refractometer එක කියන්නේ මැණික්වල වර්තන දර්ශකයමයින ගොඩක්ම වැදගත් උපකරණයක් මේ මැණික් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්ට. සාමාන්‍යයෙන් මේ refractometer එකෙන් පුළුවන් මැණික්වල තියෙන refractive index එක බලා ගන්න. ඒ කියන්නේ මේ වර්තන දර්ශකයේ අගය බලන්න පුළුවන්. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ refractometer එක use කරලා අපි බලන මැණික් ගල මොන වර්තන දර්ශකයට අයිති මැණික් ගලක්ද කියලා. ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේක හරියටම මොන જાතියේ මැණික් ගලක්ද කියලා. ඔයාලට මෙන්න මේ රූප සටහනින් පේනවා සාමාන්‍යයෙන් මේ මැණික් ගල් වල වර්තන දර්ශකය, ඒ කියන්නේ refractive index එක ඔයාලට මෙන්න මේ රූප සටහනින් බලන්න පුළුවන්. එතකොට මේ සෆාය වල සහ අනිකුත් ගල් වල තියෙන refractive index එක ගැන ඔයාලට idea එකක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම refractive meter එක අපිට මැණික් ගල් අඳුනා ගැනීමේදී සහ මේ මැණික් ශාස්ත්‍රයේදී ගොඩක්ම වැදගත් උපකරණයක් තමයි මේ refractometer එක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ මැණික් ගලක refractor index එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ තියෙන්නේ මැණික් ගලක refract RI එක බලන අවස්ථාවක් මේ වීඩියෝ එකෙන් ඔයාලට පේන්නේ. ඉතින් මේ විදිහට තමයි මැණික් ගලක වර්තනාංකය අපි ගණනය කරගන්නේ. වර්තනාංකය කියන්නේ මොන වර්ගයට අයත් මැණික් ගලක්ද කියලා අපිට බලන්න නම් අපි මේ refractometer එක හරහා මැණික් වල වර්තනාංකය බලන්න ඕන. ඒ නිසා තමයි අපි මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්නේ. ඉතින් මේ උපකරණයත් මැණික් ශාස්ත්‍රයේ ගොඩක්ම වැදගත් උපකරණයක්. ඊළඟට අපි කතා කරන්නේ Chelsea filter එක ගැන. මේ Chelsea filter එක මාර්ම උපකරණයක් තමයි. මේ Chelsea filter එක හදලා තියෙන්නේ ගොඩක්ම emerald සහ green beryl කියන මැණික් වර්ග බෙදලා වෙන් කරලා අඳුර ගන්න තමයි මේ Chelsea filter එක හදලා තියෙන්නේ. මේකේ තියෙන optical filtering method එකක් මේ Chelsea filter එකේ තියෙන. කියන්නේ මේ Chelsea filter එකට පුළුවන් කොළ සහ රතු ආලෝකය ෆිල්ටර් කරලා බෙදලා වෙන් කරලා අඳුර ගන්න. ඒකෙදි දැන් අපි හිතමුකෝ emerald සහ green beryl ගල් කිහිපයක් තියෙනවා නම් අපිට මේ Chelsea filter එකෙන් බලලා අපිට හරියට අඳුර ගන්න පුළුවන් මේ emerald ගල්ද මේ green beryl ගල්ද කියලා. මොකද මේකේ දැන් අපි emerald ගල් බලද්දී මේක ටක් ගාලා අපිට අඳුර ගන්න පුළුවන් මේකේ තියෙන රතු වර්ණයෙන් අපිට emerald ගල් බලන්න පුළුවන්. මොකද emerald ගල් වල chromium තියෙනවා. ඉතින් ඒකට ගොඩක්ම මේ Chelsea filter එක use කරන්නේ මෙන්න මේ කාර්ය සඳහා.
මේ ඉන්ඩස්ට්‍රි එකේදී තවත් වැදගත් උපකරණයක් තමයි චෙල්සි ෆිල්ටර් එක කියලා කියන්නේ. අපි දැන් කතා කරන්නේ ඩයල් කැලිපර් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඩයල් කැලිපර් එකක් ඕන වෙන්නේ මැණිකක් මිලදී ගන්න ගියාම අපිට දැනගන්න ඕනේ අපිට බලන්න ඕනේ මේ මැණිකේ දිග පළල සහ ගැඹුර. එතකොට අපිට පුළුවන් අයිඩියා එකක් ගන්න මේක ආභරණයකට යොදද්දී කොහොමද මේ මැණික් ගලේ අපි මිලදී ගන්න යන මැණික් ගලේ ස්වභාවය දිග පළල අපිට දැනගන්න තමයි අපි මේ ඩයල් කැලිපර් එක යූස් කරන්නේ. එතකොට මේ ඩයල් කැලිපර් එකෙන් අපිට පුළුවන් හරියටම හොඳ නිගමනයකට එන්න මෙන්න මේ ප්‍රමාණයක ගලක් තමයි අපිට මේ කට් ඇන්ඩ් පොලිෂ් එකේදී ගන්න පුළුවන්. එතකොට අපිට ආභරණයකට අල්ලනවා නම් මෙන්න මේ පරිමාණයන් අපිට හරියට ගණනය කරගන්න පුළුවන් අපිට ඩයල් කැලිපර් එකක් යූස් කරන්න පුළුවන් නම්. එතකොට අපි කට් ඇන්ඩ් පොලිෂ් ගලක නම් මේ ගලේ දිග පළල ගැඹුර අපිට හොඳට බලා ගන්න පුළුවන්. එතකොට අපිට තව බය කෙනෙක්ට උනත් ඒ ගල ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. අපිට එතකොට කස්ටමර් කෙනෙක්ට උනත් ඒ ගල ඉන්ට්‍රොඩියුස් කරද්දී ඒ ගල විකුණන්න යද්දී ඒ දේවල් හරියටම ඒ කස්ටමර්ට දෙන්න පුළුවන් ඉන් ඩීටේල් විස්තරයක් විදිහට. ඒ හින්දා තමයි අපි ඩයල් කැලිපර් එකක් පාවිච්චි කරන්නේ. අපි අද කතා කරා උපකරණ 10ක් ගැන. මේකෙදි අපි පළවෙනි උපකරණ 5 ගැන කතා කරා. අපි බේසික් උපකරණ. එතකොට අපිට මේ බේසික් උපකරණ 5 ඇත්තටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් අපිට ඇඩ්වාන්ස් ඉන්ස්ට්‍රුමන්ට් වලට යන්න බෑ. අපි සාමාන්‍යයෙන් මැණික් වෙළඳපොළකට එතකොට රත්නපුර මාකට් එකට එහෙම ගියාම ලොකු උපකරණ අරගෙන යන්න බෑ. අපිට සාමාන්‍යයෙන් පුළුවන් ස්පිනර් කාඩ් එකක් එතකොට ටෝච් එකක් ට්විසර් එකක් වගේ එකක් අරගෙන යන්න. අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේ ටෝච් එක ගහලා අපේ ඇහෙන් සහ අපේ අතින් අපේ හැකියාවෙන් ටක් ගාලා මෙන්න මේ ගල මෙහෙම කියලා අඳුරගන්න. මොකද අපිට වැඩි වෙලාවක් නැහැ. ගොඩක් එතන කාර්ය බහුල තැනක්. එතකොට අපිට ඒ හැකියාව අපි තුල තියෙන්න ඕන. අපි මැණික් ගලක් මිලදී ගන්න යද්දී ව්‍යාපාරය තුල නිරත වෙද්දී අපිට අත්දැකීම් සහ ඒ හැකියාව අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ ස්කිල්ස් හදා ගන්න ඕන වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන අපේ අතට ගලක් ගත්තම ඒ මැණික් ගලේ බර ගැන යම්කිසි අයිඩියා එකක් ගන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරා අපේ ශාස්ත්‍රයේ මැණික් ශාස්ත්‍රයේ අපිට පාවිච්චි කරන්න වෙන සහ අපිට ගොඩක් වැදගත් වෙන උපකරණ 10ක් ගැන. එතකොට පළවෙනි උපකරණ 5ේදී අපි බේසික් උපකරණ 5ක් ගැන කතා කරා. ඔයාලට පුළුවන් නම් මේ බේසික් උපකරණ හරියට හසුරවන්න මම හිතනවා ඔයාලට මේ ව්‍යාපාරෙදී හොඳ මැණික් ගල් මිලදී ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙයි කියලා. අපිට මැණික් මාකට් එකට ඒ වගේ මාකට් එකට ගියාම අපිට කවදාවත් මේ වගේ ලොකු සංකීර්ණ උපකරණ පොලරස්කෝප් අනම්මනම් අරගෙන යන්න බෑ. මොකද ඒවා ප්‍රැක්ටිකල් නෑ ඒ මාකට් එකේ තියෙන පසුබිම අනුව. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ටක් ගාලා ටෝච් එකක් ගහලා මේ ගල අඳුරගන්න මේක ගලක්ද මේක කොහොමද මේ ගලේ බර ටක් ගාලා අඳුරගන්න ඒ ස්කිල් එක අපිට තියෙන්න ඕන. එතකොට ඒ ස්කිල් එක අපි හදාගමු. හිමීට මේ ජර්නි එක යද්දී මම හිතනවා මම ෂෙයා කරන දැනුමත් ඔයාලගේ ජර්නි එකට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා මම එකතු කරන සහ මම අත්දකින හැම දැනුමක්ම සහ අත්දැකීමක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අපිට මැණික් වෙළඳපොළකට ගියාම ඉක්මනින් හරිම ගල අඳුර ගන්න. සාමාන්‍යයෙන් ටෝච් එක පාවිච්චි කරලා වයිසර් එක පාවිච්චි කරලා ටක් ගාලා මොන ගලද අපිට ඕන අපිට වදින ගල මොකද්ද කියලා අඳුරගන්න අපිට ස්කිල් එක දියුණු වෙන්න ඕන. ඒක වෙනවා මේ මැණික් ශාස්ත්‍රයේ මේ මැණික් ගල් එක්ක ඉද්දි කාලයක් යද්දි ඒක වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ ජර්නි එකේ කොහොමද අපිට හම්බ වෙන දේවල් අපිට හම්බ වෙන අත්දැකීම් කියලා. ඒ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. තවත් වටින දේවල් මට හම්බ වෙන හැම දැනුමක්ම මම තවත් වීඩියෝ එකකින්
ඔයාලට ගේනවා. අපි ඉස්සරහට කතා කරමු මේ මැණික් වල තියෙන විශේෂ ඉන්ක්ලූෂන්ස් ගැන. එතකොට මේ සාමාන්‍යයෙන් විශේෂ මැණික් ගල් තියෙනවා. අපි කියන්නේ ලංකාවේ හම්බ වෙන්නේ නැති දැන් පරේබත්තෝමලින් වගේ මැණික් ගල් ගැන අපි කතා කරමු. එමරල්ඩ් ගැන කතා කරමු. එතකොට ලංකාව ගොඩක්ම ප්‍රචලිත සිලෝන් බ්ලූ සෆායර් ගැන කතා කරමු. සෆායර් කොරන්ඩම් කුලේ මැණික් ගැන කතා කරමු. ජාතිගල් පජාතිගල් ඒ හැම එකක් ගැනම අපි ඉස්සරහට කතා කරමු. මේක ගොඩක් ඉන්ටරෙස්ටිං විෂයක්. මේක ජීවිත කාලෙම ඉගෙන ගන්න තියෙන විෂයක්. අපි කවුරුත් මේකේ පරිපූර්ණ කට්ටිය නැහැ. හැම එකක්ම තියෙන්නේ අපිට අලුතෙන් ඉගෙන ගන්න, අලුත් ගල් බලන්න. එතකොට තවත් කට්ටියත් එක්ක ඒ දැනුම ෂෙයා කරගන්න, හැමෝත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න, රටක් විදිහට දියුණු වෙන්න තමයි මේ වගේ ඉන්ඩස්ට්‍රීස් අපේ රටේ තියෙන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා හොඳ ජර්නි එකක් යමු. රටක් විදිහටත් අපේ ජෙනරේෂන් එකක් විදිහටත් අපි හැමෝත් එක්කම එකතු වෙලා හොඳ වැඩක් කරමු කියලා මම ඔයාලට ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ජය වේවා.